අපි ෆ්‍රීඩම් TV තවත් ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් පොඩ්කාස්ට් එකක් එක්ක තමයි එකතු වෙන්න හදන්නේ. චින්ත අද අපේ පොඩ්කාස්ට් එක දාන අද දවසේ කියන්නේ මේ 24 වෙනිවට අපේ උදේ දැනගන්න හම්බුණා මාන්ලි ෆොන්සේකාගේ වියෝව ගැන. මොනහරි පොඩ්ඩක් ඒකත් මතක් කරගෙන අපේ කතාවට යමු චින්ත. මම හිතන්නේ මාල්නිගේ වියෝව කියලා කියන්නේ නම් ඉතින් ලංකාවේ නිලි රජිනගේ නික්ම යාමනේ. එතකොට මම දැක්ක Facebook එකේ එහෙම බලන්න බැරි තරම් ශෝක ප්‍රකාශ එක එක්කෙනාට මාල්නිව දැනෙන විදිහ එහෙම තිබුණේ. ඉතින් ඒක නිසා ඇත්තටම ඒ ටික බලාගෙන යද්දි මට ඒ ගැන මාල්නි ගැන කියන්න දෙයක් නැති වුණා. අපි මේ ඉස්සරහ දවසක ඒක ගැන පොඩ්කාස්ට් එකක් කරමු. අපි පොඩ්ඩක් අර අද දවසේ ඉඳන් පොඩ්ඩක් ඒකත් ගැන පොඩි සටහනකුත් තියාගෙන යන එක හොඳයි කියලා හිතෙනවා. ඕනේ ඒක ඇත්තටම වටිනකමක් තියෙන්නේ. අපි පළවෙනි වතාවට මම හිතන්නේ ලංකාවේ එහෙම නිලි රැජින ගේ මේ නැති වුණයින් පස්සේ එන හිස්කම කොයි වගේද කියලා ඒක කැරක්ටර් එකයි එක්කෙනයිනේ අපි දන්නේ. එතකොට ඒක එක්ස්පීරියන්ස් කරන්න. ඒක ඇත්තටම මේ දැක්කහම හරි පුදුම හිතෙනවා මේ හැම කෙනෙක්ම. මං කිව්වේ ඒක මට නිකන් අකුරක්වත් ලියලා අලුතෙන් එකතු කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ තරමට ඒ ගැන ලියවෙමින් තිබුණා. මේ එක විදිහකට ඉතින් සිනමාකරුවෙක් විදිහට මම සතුටු වෙනවා මේ සිනමාව ඒ තරම් බලපෑමක් කරන්න පුළුවන් වුණා වෙලා තියෙනවා සොසයිටි එකට කියලා. අනික් පැත්තෙන් මාලනී හැරුණහම අලුත් පරම්පරාවක නිලියකට කවදාවත් පුළුවන් වෙයිද ඒ කම්පණය නැත්තම් ඒ හිස්කම ඒ අහිමිවීම ඇති කරන්න කෙනෙක් ඇතුලේ කියන මම දැකපු ලස්සනම එක තමයි මම හිතන්නේ ලකා ලක්මාල් ලියලා තිබුණා. ඒ කියන්නේ තරුවකට මැරෙන්න බෑ කියලා. ඒ කියන්නේ රැජිනක් ඒ විදිහට මැරෙන්නේ නැහැ. මාලනී කවදාවත් මැරෙන්නේ නැහැ. ඒක විශාල ප්‍රතිරූපයක්. සිනමාව පවතිනකන් ඒ රූප පවතිනකන් මාලනී කෙනෙක් නෑ ඉන්නවා. කොට මේ ඒ දරාගෙන හිටපු ගැහැණිය තමයි අපිට මේ මිස් වෙන්නේ. නමුත් අපි මේ සිනමාවකට ගියයින් පස්සේ ලොකු තිරයකට ගියයින් පස්සේ ඒක කවදාවත් මේ මිනිස්සයා නැතුණයි කියලා මේ පැවැත්ම ඉවර වෙන්නේ නැහැ. කවදා හරි ඒ රූපේ තියෙනකන් මේ චිත්‍රපටි දුවනකන් ඒව කවදා හරි ඩිජිටල් අවකාශයක හරි තියෙනකන් පරම්පරාවෙන් පරම්පරාවට ඉන්ස්පිරේෂන් එකක් විදියට යනවා. ඔව්. අද අපි කතා කරන්න ලෑස්ති වෙන්න මොකද්ද කියලා බැලුවොත් එහෙම ඇත්තටම දැන් මේ දවස් කීපයකට කලින් ආපු කතාවක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ අර රණවිරු සමරුව තියෙනවනේ හැම අවුරුද්දෙම. මේ රණවිරු සමරුව තියෙන වෙලාවේ ඇත්තටම අපි නිවුස් වල ඇහෙන්න පටන් ගන්නවා උතුරෙත් රණවිරුව සමරන්න පටන් අරගෙන තියෙනවා. ඔක කොයි ආණ්ඩුව තිබ්බත් අපිට ඇහිලා තියෙන දෙයක් නේ. උතුරේ රණවිරුව නෙමෙයි ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ විරුව. ඔව්. උතුරේ විරුව සමරන යුද්ධ විරු සමරුමක් ඒ පැත්තේ තියෙනවා. මෙහෙත් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ විරු සමරුම ඕ රණවිරු සමරුම කියලා කියන එක අපිට ආවා පහුගිය දවසක පහු කරගෙන යන්න උනා. ඉතින් ඒකෙදි පොඩි ඩ්‍රාමා එකක් වුණා. ඒ කියන්නේ මේ පොඩි නෙමෙයි ලොකු ඩ්‍රාමා එකක්. ජනාධිපතිතුමා වෙන කෙනෙක්ව සහභාගී කරවන්න හදලා. යනවද නැද්ද යන්නේ යනවා. මම ඕකේ දැකපු හොඳම කැලල තිබ්බේ මේ හවස දාලා තිබ්බනේ ජනාධිපතිතුමා එනවා කියලා මේ සමරුමට. ඔව්. ඊට පස්සේ කමෙන්ට් වල තිබ්බේ මේ ආව නෙමෙයි කරේ තියාගෙන ගෙන්නවා කියලා හිස්ටරි එකේ ලියලා තියාගන්න. පින්තූර වල දැම්මනේ මේ අර බල්ලෙක් නාවන්න ගිනිනවා වගේ කියලා එහෙම. ඔව්. හැබැයි චින්තා ඒ කියන්නේ මම දැක්ක ඔයත් පෝස්ට් එකක් ලියලා තිබ්බා. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ කතාව ගැන. ඇත්තටම ඒ කියන්නේ මමත් පෞද්ගලිකව ගත්තොත් එහෙම මමත් කැමති විරු සමරුවක වෙන්න කැමති විදිහ, දකින්න කැමති විදිහ, අහන්න කැමති විදිහ කතාවක් තමයි ඒ වෙච්ච කතාව. ඒ කියන්නේ නැත්තම් අපි හැමදාම දැකලා තියෙන්නේ කොටියා සහ සිංහල කියලා කියන ප්‍රශ්නේ යුද්ධේ හැමදාම තිබ්බේ. ඔය ඇත්තටම මචං ඒ කතාවේ තිබිච්ච වැදගත්කම තියෙන්නේ මේ ඒ කතාවේ සම්පූර්ණ එකටම එකගයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ ඒක මොකද්ද මම දන්නේ නොගැලපෙන නායයාමක් වැස්සක් ගැනත් කතාවක් තිබුණා. ඒ වගේ ටික නෙමෙයි. හැබැයි හරි තැනින් අල්ලගත්තා. මේ යුද්ධය අවසానයි කියන තැන යුද්ධය අවසాన වුණෙන් පස්සේ ආයේ මේ පැත්තේ කොටියයි මේ පැත්තේ සිංහලයයි ඉන්න බෑනේ. යුද්ධය අවසන් වුණෙන් පස්සේ එක්කෙනා ඉන්න පුළුවන්. එතකොට එක වර්ගයක් එක ශ්‍රී ලාංකික ජාතියක් තමයි ඉන්න පුළුවන්. එතකොට නැති වෙලා තියෙනවා නම් කවුරු හරි ඒ කොටි නැති වුණා නෙමෙයි අපේම එහා පැත්තේ හිටපු මිනිස්සුන්ගේ සහෝදරයෝ ටිකක් නැත්නම් දරුවෝ ටිකක් තමයි නැති වෙලා තියෙන්නේ. අපේ මේ පැත්තේ යුද්ධයට ගිය අපේ සොල්දාදුවන්ගේ පැත්තෙනුත් මේ නැති වෙලා තියෙන්නේ අපේ නෑදෑයෝ අපේ මේ කාගේ හරි දරුවෙක් නැත්නම් මේ සැමියෙක් එහෙම තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින්
දැන් එකට යුද්ධය අවසන් වීමේ සතුට භුක්ති විඳිනවා මිසක් ඒ කියන්නේ ඒ කාලකන්ණි පරිච්ඡේදය ඉවර වුණා. ඒක ඉවරුනේ බොහොම කාලකන්ණි යුද්ධයකින් තමයි. ඒ යුද්ධය කියන එක යුද්ධේ සමරන්න දෙයක් නෑ නේ මචං. යුද්ධේ මාරයි කියලා සමරන්න දෙයක් නෑ. යුද්ධය අවසන් වීම තමයි සමරන්න තියෙන්නේ. ඒතකොට එතනදී මේ ජනාධිපතිතුමා හරියටම ඒ පොයින්ට් එක අල්ලගත්තා. මෙතනින් තමයි කතාව කියන්න ඕන කියලා. මේ හැබැයි දැන් ඕකේ දැන් ඔයත් ඔය කියපු විදිහට රණවිරුවා සහ විරුවා කියලා කියන කතාව තිබ්බනේ. කියන්නේ මාතු කතාව වෙලේ කියන්නේ දැන් මහින්දලයි කාලේ සහ යුද්ධ ඉවර වෙච්ච කාලේ අතුරුතර සමරුමක් තියෙනකොට යුද්ධ විරුවා කියලා කියන එකනේ තිබ්බේ. ඔව්. ඒ කියන්නේ සහ ඒ වගේම තමයි ලංකාවේ ආමිකට කට්ටිය බඳව ගන්නකොටත් මෙහි හැදිච්ච එක තමයි අපි වෙනුවෙන් අපි ඒ වගේ දේවල් එක්ක යුද්ධ විරුවා කියලා කියන කතාවනේ හැදුනේ. රණවිරුවා කියලා කියන එක. එතකොට මේ රණවිරුවා කියලා කියන වචනේ සම්පූර්ණයෙන් ජනාධිපතිතුමා කතාවෙන් අයින් කරලා ඒක වෙනුවට වෙන වචනයක් අරගෙන ඇවිල්ලා තිබ්බා. සෙබළු කියලානේ කතා කරන්නේ. සෙබළු ඊට පස්සේ ඒකල සමහර අය සොල්දාදුව කියලා කතා කරා. එහෙම ඒ කියන්නේ අර රණවිරුවා කියන එක ග්ලෝරිෆයි කරපු වචනයක්නේ. දැන් අපි ඇඩ්වර්ටයිසින් වලත් පාවිච්චි කරන්නේ මචං. රට යන අයගෙන් සල්ලි ගන්න ගන්න ඕන නම් රට විරුව හැදෙනවා. ඊට පස්සේ කොවිඩ් කාලේ මේ මොටිවේට් කරන්න ඕන නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ හෙද විරුව නැත්තම් සුව විරුව හැදෙනවා. එතකොට මේ වගේ එනේන අයව අනේ අඹ තමයි වීරයා මේ වෙලාවේ කොහොම හරි මේක කරලා දීපන් කියලා. ඒ කතාව මට හැමතිස්සෙම විරුවන්ගේ කතාව ඇහෙනකොට මතක් වෙන කතාව තමයි අර ගඟක ගහගෙන යනකොට පොඩි එකෙක් වටේම මිනිස්සු ඉන්නවලු අයියෝ ගහගෙන යනවා කවුරුවත් බේර ගන්න නැද්ද කියලා. එන අවුරුදු 80ක විතර නාකි මිනිස්සෙක් පැනලා පොඩි එකාත් ඒ පොඩි මේ ඒ මිනිස්සයාගේ ඇඟේ එල්ලුනාලු කොහොම හරි මේ වයසක මිනිස්සයා ගොඩ ගහගෙන එළියට ආවලු. ටක් ගාලා මීඩියා වල කට්ටිය ඇවිල්ලා මෙච්චර තරුණ කට්ටිය ඉදිද්දි ඔබ මාර වීරයෙක් ඔබ පැනලා මේ දරුවා බේරගත්තා අර එහෙම කියත් ඉතින් අර වයසක මිනිහා කියනවලු මාව තල්ලු කරපු එක හම්බුනොත් එහෙම මුගේ අම්මට වීරයන්ගේ කතාව ඕක තමයි. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ඉතින් ලංකාවේ එක කාලෙක මේ යුද්ධේ ඉවස ගන්න බැරි මට්ටමකට ආවා. පාරවල් වල යනකොට ඒ කියන්නේ සිවිල් වැසියන්ට පහර දෙන්න පටන් ගත්තයින් පස්සේ විශේෂයෙන්ම යන තැන බෝම්බයක් බස් එකක් කර යන්න බයයි බෝම්බයක් පුපුරයිද කියලා. උදේ ගියයින් පස්සේ ආයි හවස එයිද කියලා ෂුවර් නැති කාලයක් තිබුණා. එතකොට ඒකෙදි මං විශ්වාස කරන්නේ නැහැ යුද්ධය තමයි එකම විසඳුම කියලා මේක විසඳ ගන්න තිබිච්ච. නමුත් නරකම විසඳුම වුණත් කොහොම හරි ඒකෙන් ඒ මගුල ඉවර වුණා. එතකොට ඒක නිසා මේ ඒ යුද්ධයට යන්න එතකොට අපි දන්නවනේ මේ රාජපක්ෂගේ ආණ්ඩුව මහින්ද ආව ගමන් මහින්දලට යුද්ධයට යන්න මිනිස්සු ගෙන්න ගන්න ඕනනේ. මිනිස්සු ගෙන්න ගන්න නිකන් සොල්දාදුවෝ මේ බැඳෙන්න ඇවිල්ලා අපිට යුද්ධයට යන්න කිව්වට එන්නේ නැහැ. ඒකද කිව්වේ ඔබ රටට අවශ්‍යයි කියලා කියන එකනේ. ඔව්. එතකොට රණවිරුවා කියන එකේ ග්ලෝරිෆයි කරලා දීපු ලේබල් එකේ බ්‍රෑන්ඩ් එකක් හැදුවා. රණවිරුවා කියලා බ්‍රෑන්ඩ් එකක්. එතකොට ඒ බ්‍රෑන්ඩ් එකෙන් ඒගොල්ලන්ට වැලියු එකක් දුන්නා. එතකොට ඒ වැලියු එකෙන් හම්බුණා නිකන් ඔය රණවිරුවා කියන එක මචං හැම රටකම තියෙන එකක් නෙමෙයි. හැම රටකම සොල්දාදුවන්ට රණවිරුවා කියලා කතා කරන්නේ නැහැ. ඒ රටවල් පහු කරගෙන ආපු දේශපාලන ඉතිහාස කතාවක් එක්ක තමයි ඒක ඇල්ල සෙට් වෙන්නේ. ඒක රටවල දැන් අපි දැකලා තියෙනවා ලංකාව වගේම තමන්ගේ රට ඇතුළේ යුද්ධ තියෙන රටවල් තියෙනවා. එතකොට ඒ රටවල් වලත් කියන්නේ යුද්ධයට බැඳෙනකොට එහෙම නැත්නම් යුද්ධයක් තියෙන වෙලාවක සෙබළු වුණු නම් පස්සේ ඒගොල්ලෝ කොහොමද කියන්නේ රණවිරුවා කියලා කතා කරනවද නැත්නම් අපේ නිකන් ආමිකට කට්ටිය ඕන කියලා කියනවද කොහොමද මේ වැඩේ කරන්නේ? නෑ ඔය යුද්ධයකට මේ බාහිර පාර්ශවයක් එක්ක යුද්ධයකට දැන් ඇත්තටම තමන්ගේ රටේම කොටසක් එක්ක යුද්ධ කර ගැනීම කියන එක මේ ආඩම්බර විය යුතු කාරණයක් නෙමෙයි. දැන් එහෙමනම් ඒ 2000 මේ ඔය යුද්ධ දිනනකොට මේ රණවිරුව නිර්මාණය වුණා නම් 89 රණවිරුව නිර්මාණය වෙන්න එපයි. 89 සිංහල තරුණයෝ රාජ්‍යයට විරුද්ධව කැරලි ගැහුවා. කැරලි ගැහුවාම රණවිරුව ඇවිල්ලා ඒ තරුණයෝ ටික ඉවර කරා. ඒ කාලේ රණවිරුව. ඊට පස්සේ උතුරු කට්ටිය කැරලි ගැහුවාම රණවිරුව ආවා උතුරු කට්ටිය ඉවර කරා. ඒකනේ කතන්දරේ තියෙන්නේ. එතකොට අපි හැබැයි 89ට රණවිරුව කියන්නේ නැහැනේ. අපි අරකට විතරක් කියනවා. මේ අපේ ඔළුවේ තියෙන බෙදුම් වාදයක් නෙමේ මේක. රාජ්‍යයට විරුද්ධව කැරලි ගැහිම තමයි දෙගොල්ලම කරලා තියෙන ප්‍රශ්නේ. එතකොට රාජ්‍ය පැත්තෙන් හමුදාව දාලා ඒක මර්ධනය කරනවා. ඒක රාජ්‍යයට තියෙන වගකීමක්. රාජ්‍යපත් කරන්න ඒක කරන්න තමයි. ඒක ගැන මට තියෙනවා විවේචනයක් අපි යුද්ධයකට යන්නේ නැතුව සාකච්ඡා මාර්ග වලින් මේක කරන්න පුළුවන් අර එහෙමයි කියලා. හැබැයි මගේ මාර්ගය නෙමෙයි සාර්ථක උනේ. හැබැයි තියෙන ප්‍රශ්නේ සාර්ථකද? ඔව්. ඒ කියන්නේ දැන් යුද්ධෙන් ඉවර කරා කිව්වට දැන් තාමත් නිකන් හරි සැමරුමක් ආපු ගමන් දෙපැත්ත බෙදෙනවා නම් සැමරුමක් මේ කැනඩාවේ එහෙම අර ස්මාරක හදන්න යනවා නම් මේක මේ
මේ සමූල ඝාතනයක් කරා දෙමළ ජනතාවගේ කියලා මේ වෙනම විදිහක මේ වලිය තාම යනවනම් සහ ඒ කියන්නේ ඩයස්පෝර එකක් වෙනම ලංකාව ඇතුලේ නැතුව එළියේ ඩයස්පෝර එකක් වැඩ කරනවා නම් එතකොට අපි මේ සහ තාමත් අපේ සිංහල දකුණේ සිංහල මිනිස්සු පවා නිකන් මොකකදී හරි ටක් ගාලා බෙදුම් වාද ඇදලා ගන්නවනේ. ඒ කියන්නේ යුද්ධෙන් ජයගත්තා කියලා ජයගත්ත දෙයක් නැහැ. මම මෙන්න මේ නිසා තමයි කියන්නේ යුද්ධෙන් සමහර කොටසක් කරා වෙන්න පුළුවන්. ඒක කොටසක්. ඊළඟ කොටස කරන්න බැරි වුණා මහින්දට. ඔව් එතකොට මේ රණ විරුවා කියලා කියන එකයි විරුවා මොකද්ද අනිත් වචනේ මොකද්ද පාවිච්චි කරන්නේ? සෙබලා. ඔව් ඔයා කියන්නේ ওই වචන දෙකෙන් මොකක් හරි පාවිච්චි තෝරගන්න ඕනේද වචන දෙකක්? ඔව් ඔය වචන දෙකේ තියෙන්නේ මචං හරියටම ජාතිකවාදයේ කෑලි දෙකක්. අපි ඔය ජාතිකවාදය කියලා කතාවක් තියෙන්නේ. ජාතිකවාදයේ එක කට්ටියක් ඉන්නවනේ වාර්ගික ජාතිකවාදියෝ. සිංහල බෞද්ධ ජාතිකවාදියෝ කියලා සිංහලෙන් කිව්වොත්. සිංහල කට්ටිය දෙමළ කට්ටියට විරුද්ධ යුද්ධ කරලා සිංහලෙන් දින්න. මේ වාර්ගික ජාතිකවාදී. ඒක ජාතිවාදය කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. මොකද ජාතිය මූලික කරගෙන තමයි කල්පනාව කරන්නේ. එතකොට සෙබලා කියන වචනේ යූස් කරන්න මේ ආණ්ඩුව මැදිහත් වෙන්නේ ඒකොල්ලෝ එන්නේ මචං සිවික් නැෂනලිසම් නැත්තම් හැම ජන කොටසක්ම එකතු වෙලා හැදිච්ච ජාතිකත්වයක් පිළිබඳ අදහසකින් තමයි එන්නේ. එතකොට එක ජාතියකට විරුද්ධව යුද්ධ කරපු කට්ටියට විරුවා කියන්න බෑ ඒගොල්ලන්. ඒක පුරවැසි ජාතිකවාදයක්. ඔව් ඒ කියන්නේ ඒක නිකන් කවුරු හරි ආම් එකෙක් කෙනාව නිකන් ඔයාගේ ජොබ් එකකින් හැඳින්වුවා වගේ එක නෙමෙයි ඒක තියෙනවා කියන්නේ. ඒ පුරවැසි ජාතිකවාදය ඇතුලේ නැත්තම් මාලිමාව මේ වෙලාවේ ගන්න එක ඇතුලේ හඳුන්වන්නේ සෙබලා කියලා වෘත්තිමය විදියට. ඔයාගේ ජොබ් එක කරා. ඒකට ඔයාට සැලියුට් කරනවා. ඔයාට ගරු කරනවා. හැබැයි අර ග්ලෝරිෆයිඩ් වාර්ගික ජාතිකවාදයේ රණවිරුවා කියන එක අපි අර මේ උතුර පරාජය කරන්න ගියා කියන ඒ අදහස ජනනය කරන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මේක මේ වාර්ගික ජාතිකවාදය රාජපක්ෂලා විසින් අරගෙන ආපු ඒකොල්ලෝ පිළිගන්න වාර්ගික ජාතිකවාදයයි මාලිමාව කියන අපි කියන්නේ සෙන්ටර් ලෙෆ්ට් වාමාංශික භාවයක් ඇතුලේ පිළිගන්න සිවික් ජාතිකවාදය අතර ගැටුම ওই වචනෙන් එක වචනෙන් හැදුනේ. රණවිරුවද සෙබලද කියන එක. ඔව් එතකොට ඒගොල්ලන්ගේ දැන් කියන කතාවල අපිට හැම වෙලාවෙම වෘත්තිමය ගරුත්වය කියලා කියන්නකෝ. ඒ කියන්නේ ඒගොල්ලෝ මෙච්චර කාලයක් ගම්වල හැමතැනම රණවිරුවා කියලා කියන එකෙන් තමයි අඳුරගෙන තියෙන්නේ. ඔව්. ඊට පස්සේ එකපාරටම සෙබලා වුණාම පස්සේ කොහොමද ඒක අර ප්‍රොමෝෂන් එකේ අනිත් ඒවා ඩිමෝෂන් එක ඩිමෝට් කරා. ඔව් ඒ කියන්නේ ගවර්න්මන්ට් එකක් මං කියන්නේ ඔය වගේ තැනක එකපාරට කියන එකද හරි නැත්නම් ඒකට අවශ්‍ය පරිසරය හිමීට හදන්න. එතන තමයි වෙච්ච අවුල. ඒ කියන්නේ අපි රණවිරුවා කියන එක එකපාරට ඒගොල්ලන්ගේ මේ අපේ තියෙන විජයග්‍රහණයේ දිනේ හරි රණවිරු සමරුම් දිනේදී ඒක ගැලෙව්වහම පදක්කම් ගැලෙව්වා වගේ එකක් නේ මචං. පටි ගැලෙව්වා තරු ගැලෙව්වා වගේ සීන් එකක් ඒක. කියන්නේ මිනිස්සෙකුට දීලා තියෙන ඒ මිනිස්සු අතපය නැති කරගෙන ඇඟවල් වලින් කෑලි ගිහිල්ලා මේ ඔක්කොම රට වෙනුවෙන් කරා කියන ෆික්ෂන් එකේ ප්‍රබන්ධය උඩ තමයි මේ මිනිස්සු ඔක්කොම කරේ. ඔය කියන්නේ අපි දන්නවනේ ඒ කාලේ ඒ ලෙවල් මේ ඉවර වෙච්ච ගමන් හරි සමහර කොල්ල ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන් හරි රට වෙනුවෙන් යනවා කියලා කියන සීන් එකේ තමයි උන්ගේ ඔළුවේ වැඩ කරේ. ඔව්. එතකොට එහෙම වෙච්ච එකක් එකපාරටම අයින් කරාම ඒක ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් නෙමෙයි. ඒක එකපාරට පොඩි බලහත්කාරයක් ඒක අසාධාරණයක් කරා වගේ තමයි දැනෙන්නේ. ඉතින් ඒක මේ ආණ්ඩුව පැත්තෙන් කරපු ටිකක් මේ මෝඩ විදිහේ මැදිහත් වීමක්. අපේ අදහස වෙනස් වෙන්න පුළුවන්. දැන් මම පිළිගන්නේ නැහැ රණවිරුවා කියන එක තියෙන්න ඕන කියලා. මම පිළිගන්නේ ඔව් ඒ කාලේදී ඒක ආවා. ඒ කාලෙට ඒක ඕන වුණා. රණවිරුවා කියන බ්‍රෑන්ඩ් එකෙන් හදලා තමයි මේ යුද්ධෙ ජයග්‍රහණය කරගත්තේ. ඒ ජයග්‍රහණය අත නැද්ද කියන එක මගේ තියෙන වෙන වාදයක්. නමුත් ඊට පස්සේ ඒක අනිත් කෙනෙකුට පුරවැසි ජාතිකවාදයක් බවට හැරවීම අනිවාර්යෙන් කරන්න ඕන. ඒක අනිත් වෘත්තීන් වගේම දොස්තරලා, ඉංජිනේරුවෝ, නීතිඥයෝ, ගණිකාවෝ මේ ඔක්කොමලගේම වෘත්තීන් වගේම හමුදා වෘත්තිය කියන එකත් වටිනාකමක් තියෙන වෘත්තියක් බවට පත් වෙන්න ඕන. හැබැයි ඒක කතිකාවක් ඇතුලෙන් වෙන්න ඕන. ඒකට ට්‍රාන්ස්ෆෝමේෂන් ටයිම් එකක් යනවා. එකපාරට මේක දවසක් තියෙනවා. ඒක සමරන්න තියෙන දවසෙම ගිහිල්ලා රෙද්ද ගැලෙව්වා වගේ ඒක කරන්න බෑ. ඔගේ ප්‍රශ්නේ තියෙන ජනාධිපතිතුමා අඩුම තරමේ කතාවක් කරන්න හිතාගෙන නැතුව එතන. ඔව්. ඉවෙන්ට් එකට එන්නවත් සූදානමක් නැතුව කතාවත් අන්තිම පැය දෙකේ හැදෙන එකක් වෙන්නේ නෑ. ඒ වෙලාවේ කරන්න තිබිච්ච හොඳම දේ මචං. මේ කතාව ඇතුළට දාගෙන මේ කරන වැඩේ ගැන තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි ඒ වෙලාවේ කරන්න තිබිච්ච හොඳ ඇත්තටම කරන්න තිබිච්ච හොඳම දේ රණවිරු සමරුම මුල ඉඳන් ජනාධිපතිවරයා සහභාගී වෙන්න ඕනේ. ඒක රණවිරු සමරුමක් විදිහටම පවත්වන්න ඕනේ. ඒකට ඒ ගෞරවය මොකද ආණ්ඩුව ඇවිල්ලා මාස කිහිපයයි.
මෙච්චර කල් කරලා තියෙන්නේ මචං බස් වලයි ත්‍රිවිල් වලයි කෑලි ගලවන්න ගිය එකයි ඔය වගේ ටිකයි අන්තිමට රණවිරුවාගේ කෑල්ල ගලවපු එකයි. ඒ කියන්නේ වැඩේ කර සිස්ටම් එක හදන්න කලින් තියෙන ඒවා ටික ඩිස්මැන්ටල් කරනවා තියෙන ටික ගලවගෙන ගලවගෙන. ප්‍රශ්නේ වගේ තමයි මේකත් ඒගොල්ලෝ කරන්න යන්නේ මම. ඒකනේ. ඉතින් එතකොට වැඩේ ආණ්ඩුවේ කෑලි ගලවෙන්නේ. ඉතින් ඒක මේ තමන් ඒ දෙයක් කරනකොට තමයි යම්කිසි දෙයක් ඔප්පු කරලා පෙන්නලා සාධනීය දෙයක් රටට කරලා මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන ඒ ගෞරවය ඇතුලෙන් ඉපයි මේක කරගන්න. තමන්ගේ ඕන කරන මතවාදීමේ චේන්ජ් එක ඒ විදිහට නෙමෙයි ආණ්ඩුවේකට මැදිහත් උනේ. දැන් ඔය අපි තේරුම් ගන්න ඕන රණවිරුවා කියන එක මචං ඇවිල්ලා තියෙන්නේ අර මං කිව්වා වගේ දැන් ඇමරිකාව ලංකාව ඊට පස්සේ ඊශ්‍රායලය වගේ රටවල් රුසියාව ඔන්න ඔය වගේ නිකන් පොඩි වාර්ගික ජාතිකවාදයක් අස්සෙන් යන රටවල් වල තමයි ඕක තියෙන්නේ. ඔව් ඒ ඔයාව කියනොත් මට හිතුනේ يعني ඔය හැම රටකම ආර්මි එකේ සෝල්ජර් කෙනෙකුට හම්බ වෙලා තියෙන මේ සැලකිල්ල. يعني US ආර්මි එකේ කියලා කිව්වගෙන් පස්සේ يعني ඉන්ටර්නැෂනල් උනත් පොඩි පිළිගැනීමක් තියෙනවා. يعني ඒ රටේ ප්‍රධාන වෘත්තීන් අතර එකක්. ඒගොල්ලෝගේ ලොකුම වීර රුසියාව ගත්තත් එහෙම. ඔව් ඔය කියන හැම රටකම. හැබැයි යුරෝපියානු රටවල් වල ස්කැන්ඩිනේවියානු රටවල් වල වගේ එහෙම නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය වෘත්තියක් විදිහට තමයි ඒක සලකන්නේ. ඒගොල්ලෝ අර සෙබලා කියන අයිඩියා එකේ තමයි යන්නේ. එතකොට අර ජාතිකවාදයේ නැත්තම් අර රාජපක්ෂවාදයේ ට්‍රම්ප් වාදයේ වගේ එකක තමයි ඔය රණවිරුවා කියන කෑල්ල එන්නේ. ඒක අර ලිබරල් එකක නැත්තම් මේ වඩා විවෘත මානව අයිතිවාසිකම් පිළිගන්න අනිත් මිනිස්සයා දිහා සානුකම්පිතව බලන ඉන්ක්ලූසිවිටි මිනිස්සුන්ග හැම කෙනෙක්වම ඇතුළත් කරගනිමින් ජාතිකත්වයක් නිර්මාණය කරගන්න යන අයගේ එළඹුමක් නෙමෙයි ඒක. අනිත් එක ඔකේ තියෙන ලොකුම නරක මචං ඒ රණවිරුවා කියන එක ඇතුලේ ආවනේ මේ රණවිරුවන්ට ඕන දෙයක් කරන්න පුළුවන් වගේ එකක්. සමහර රණවිරුවෝ අපරාධ කරලා යුද අපරාධ වලට වරදකාරයෝ වෙන්න අවශ්‍යයි. ඒගොල්ලෝ ගැන සාක්ෂි තියෙනවා පොඩි ළමයි ඝාතනය කළා ඒ වගේ. හැබැයි රණවිරුවා හින්දා ඒ කෑල්ල නිසා මුකුත් කරන්න බෑ. ඔව් සහ ඒ වගේම තමයි දැන් මම ලංකාවේ දැන් ජාතිවාදයේ වගේ එකක් කවුස්ස ගන්න. හොඳම පොයින්ට් එකක් වෙලා තියෙන එක දැන් මේ කෙලිම රණවිරු දඩේම් වගේ පැත්තකට යන්නේ. ඒ අර ට්‍රම්ප් රාජපක්ෂලා ඒගොල්ලන්ගේ ප්‍රොපගැන්ඩා කැම්පේන් එකේ කොටසක් තමයි රණවිරුවා කියන්නේ. ඕනි වෙලාවක කවුස්සලා ගන්න තියාගෙන තියෙනවා. ඒගොල්ලෝනේ බ්‍රෑන්ඩ් එක හැදුවේ. ඒ බ්‍රෑන්ඩ් එක ඒගොල්ලන්ට ඕන වෙලාවට ගන්නවා ඒගොල්ලෝ ඇදලා. එතකොට අනිත් ආණ්ඩුවක් බලය ගත්තා නම් ඒගොල්ලෝ පරිස්සම් වෙන්න ඕන අර මනුස්සයට කඩුව අදින්න නැති වෙන්න සෙල්ලම කරන්න. එතකොට අපි අතටම කඩුව දීලා ඉවර වෙලා දැන් කොටපන් කිව්වා වගේ වැඩක් ඒ උනේ. ඉතින් මං කියන්නේ මේ අනිවාර්යෙන් ඒක ප්‍රොපගැන්ඩා ටූල් එකක්. ඒක තමයි ඒකේ තියෙන අනිත් නරක දේ මිනිස්සුන්ව පාවිච්චි කරනවා මචං. උපකරණ විදිහට තමන්ට ආණ්ඩු බලය ගන්න වෙන්න පුළුවන් ඒ වගේ. එතකොට ඒක මේ රණවිරුවා කියන එකේ ඒක ඇල්ලක් තියෙනවා. මොකද ඒ කියන්නේ මේ ආණ්ඩු උනත් මේ අර කැම්පේන් එකේ හදන සංගම් වල ප්‍රධාන සංගමයක් වුණා රණවිරුවන්ගේ සංගමේ. ඔව් රණවිරු සංගමයක් ඒගොල්ලෝ හැදුවානේ. ඒ කියන්නේ හැමෝටම තියනවා වගේ මේගොල්ලොත් හැදුවා රණවිරු. හැදුවා. මොකද ඒගොල්ලෝ try කරා අර මහින්දලගේ තියෙන ජාතිකවාදී අඩංගුවත් තමන්ගේ පැත්තට ගන්න. කැම්පේන් එක කරන වෙලාවේදී රණවිරුවා ඊට පස්සේ කතාවේ දෙකපාරට නෑ මචං ඒකනේ වැඩේ. දැන් ඡන්දේ දිනා ගන්න ඕන වුණාම අර රාජපක්ෂලාගේ ජාතිකවාදයේ අපි කියන වාර්ගික ජාතිකවාදීන් ටිකත් මාලිමාව ඇතුළට ඡන්දේ දුන්නා. එතකොට යුද්ධේ විශ්වාස කරන්නේ නැති ඉන්ක්ලූසිවිටි විශ්වාස කරන අපි වගේ හිතනේ උන් ටිකත් මාලිමාවට ඡන්දේ දුන්නා. දැන් මාලිමාව ඇතුලේ මේ දෙක තමයි මේ හැප්පෙන්නේ. මේ පිට නෙමෙයි හැප්පෙන්නේ ඇතුලේ. ඉතින් ඔයක අර අනික මචං මේ මිනිස්සෙක්ව වීරයෙක් කරාම ඒ මිනිස්සයා මිනිස්සෙක් නෙමෙයිනේ. ඒ මිනිස්සයාගේ මනුස්ස ගුණ වලට ඒ කියන්නේ එයාගේ වැරදි තියෙන්න පුළුවන්. එයා දුර්වල වෙයි. එයාට අඬන්න හිතෙන්න පුළුවන්. එයා කඩා වැටෙන්න පුළුවන්. සමහර වෙලාවට යුද්ධයක් වගේ එකකදී මචං PTSD නැත්නම් post traumatic disorders වගේ එනවා ගිහිල්ලා ප්‍රතිකාර ගන්නවා. එතකොටම රණවිරුවා කිව්වම වීරයෙකුට පුළුවන් ද ගිහිල්ලා මට මානසික රෝගයක් තියෙනවා කියලා කියන්නේ. අපේ මනුස්ස හැකියාව මනුස්ස කැපැසිටි එක නැති කරනවා වීරයා කියන ලේබල් එක ගහලා. ඔව් ඕකේ තමයි මේ කියන්නේ පොලිටිකල් ග්‍රවුන්ඩ් එකේ ඔය පාවිච්චි කරන විදිහ නිකන් බැලුවොත් එහෙම ඇත්තටම ඒගොල්ලෝ උතුර දිනා ගන්නද මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ නිකන් උතුර දිනා ගන්නද නැත්නම් ඩයස්පෝරා එක පොඩ්ඩක් ෂේප් කරගන්නද නිකන් කොයි වගේ එකකින් ඉඳලා හිතන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ මාලිමාවටවත් JVP එකටවත් බැහැනේ මචං මේ උතුර දිනා ගැනීම නෙමෙයි. ඉතින් 89 ඒගොල්ලෝ නම් මර්ධනයට අහුවෙච්ච පාර්ශවය. ඒගොල්ලෝ 89 හමුදා වලට රණවිරුව කියලා කියන පිළිගන්න බැරි නම් ඒගොල්ලෝ කොහොමද උතුරේකට රණවිරුව කියලා පිළිගන්නේ? එතකොට ඒක හරි දෙපැත්තට ගැටෙන කෑල්ලක්. මෙහි LTT එක හිටියා වගේ තමයි 89 ඒගොල්ලෝ හිටියේ. එතකොට ඒගොල්ලෝ හිටියේ මේ පීඩිතයාගේ පැත්තේ. එතකොට අනිත් පැත්තෙන් ඉතින් අර ස්ට්‍රැටජික් විදිහට ඩයස්පෝරා එක නැත්තම් ආපහු
ආපහු යුද්ධයක් ඇති නොවෙන්න නම් ඔය රණවිරුවා කියන වචනේ අයින් කරන්න ඕන තමයි. හැබැයි ඒක අයින් කරනකොට අර කිසිම දෙයක් නැතුව ඒ රට වෙනුවෙන් හැමදේම කරලා අනාථනාත වෙච්ච මිනිසු ටික ඒ මිනිසුන්ට මාර හිස්කමක් ඒ මිනිසුන්ට මාර දුකක් ඇති වේදනාවක් ඇති නොවෙන්න ඒක කරන්නත් ඕන. ඒ වගේම ඒ යුද්ධය නිසා නෑදෑයෝ තමන්ගේ දරුවෝ අහිමි වෙච්ච උතුර මිනිසුන්ටත් වේදනාවක් ඇති නොවෙන්න මේක කරන්න ඕන. ඉතින් මේක හරිම ක්‍රියේටිව් විදියට බැලන්ස් කරන්න ඕන. හරි අමුතු දෙයක්. ඔව් එහෙම නැතුව නිකන් ගෙදර හැංගිලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ. නෙමෙයි. ඒක හරිම නිර්මාණශීලීව පළවෙනි දේ ඒ මිනිස්යාන්ට දැනෙන්න ඕන තමන්ව දැනෙනවා. රණවිරුවාට දැනෙන්න ඕන හරි ආණ්ඩුව මොන දේ කරත් මේ ආණ්ඩුවට අපි කවුද කියලා දැනෙනවා. මේ ආණ්ඩුව අපි ගැන බලනවා. උතුරේ මිනිස්යාටත් තේරෙන්න ඕන ඔව් යුද්ධයක් තිබුණා මේවා වුණා හැබැයි අපේ නැති වෙච්ච මිනිස්සු ගැනත් ආණ්ඩුවේ වේදනාවක් තියෙනවා. මේ රටේ දරුවෝ විදිහට. මේ මං කියන්නේ ඉතින් ඊටාම හොඳ දේවල් වුණත් වැදගත් දේවල් වුණත් හරි සිතා බැලීමකින් හරි වෙලාවට මේ හදිස්සියක් නැතුව පොඩ්ඩක් නිවිහන හිල්ල කරේ නැත්තම් එහෙම මහා විනාශකාරී අනවශ්‍ය අවුල් නිර්මාණය කරන දේවල් බවට පත් වෙන්න පුළුවන්. ඒක හින්දා පොඩ්ඩක් ආණ්ඩුවක් වුණාම ඉවසිලිවන්තව දේවල් කරනවා නම් හොඳයි. අපි ආණ්ඩුවට විරුද්ධ පාර්ශවයේ හිටියත් මොකද මේ යුද්ධය වගේ පාර්ශවයකදී මම හිතන්නේ මම මේ ආණ්ඩුව පිහිටන තැන පිහිටනවා. ඉතින් නැවත යුද්ධයක් ඇති නොවෙන එක තමයි තියෙන ප්‍රධාන අරමුණ. ඒ වෙනුවෙන් පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. හරි. එහෙනම් අපි freedom of speech podcast එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් අපි ගිහිල්ලා එන්න අපිව subscribe කරලා තියාගන්න.